තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තීති හොඳයි උතුම් වූ පින්කමේ ප්‍රධාන අනුශාසකත්වය දරන මතුගම ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පිඹුරේ චන්දිම ගෞරවනීය මාහිම්පාණන් වහන්සේ ඇතුළු වැඩමා වැඩහිඳ වදාරන මහා සංඝරත්නයන් අවසරයි සඳරු මෝටරස් අධිපති ධනුෂ්ක සඳරුවන් මහතා ශ්‍රීමාලි මෝටරස් අධිපති ආසරි කන්නංගර මහතා එවැගේම විශේෂ දායකත්වයන් දරන අපේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ මැතිතුමා සහ එම පුතුණුවන් රසික පින්නගොඩ විතාන මැතිතුමන් මතුගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කසුන් මුණසිංහ මැතිතුමා ඇතුළු මේ පින්කම සංවිධානය කරන්න අපවුණු කැපවුණු බණ අහන්න ආපු සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්නතුනි පින්නතියනි ඔය ඉතින් මේ කාලේ කොහොමත් වහින කාලේනේ මොකක් කරන්නදනේ මේ මං වැස්සට අහුණු 15 වෙනි බණද කොහෙද ඒක මේ මතුගම විතරක් නෙමෙයි මුලින්ම ධර්මදේශනා සංවිධානය කරන මහත්තුරු කිව්වා හාමුදුරුවනේ වැහි කාලේ හින්දා සෙනග නැති වෙයි ඒ හින්දා මේ මොකද කරන්නේ කියලා මමත් කිව්වා ඉතින් 5 දෙනෙක් හරි ඇතිනේ ලෑස්ති කරන්න පින්නතුනි වහින්න වැඩි නුවරඑළිය ධර්මදේශනාවේ 60000ක් විතර ඉඳදී මං හිතන්නේ මිට වඩා වැස්ස මේ වැස්ස නම් පායයි තව ටිකකින් බණ ඉවර වෙනකන් මිනිස්සු ඇහුවා මොකක්ද මේ මිනිස්සු කියන්නේ තරුණ මහත්තුරු මොකද මේ තෙමි පොර කකා ඉන්නේ මොකක්ද අවශ්‍යතාවය
මොකක්ද මේ ඌමනාව? මේ තමයි පින්නතුනේ මිනිස්සුන්ට නිමෙන්න ඕනේ. මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. මිනිස්සුන්ට ගැටලු වැඩි. ඒ අවසානයේ මිනිස්සුන්ට ඕනේ ඒ සෑම ප්‍රශ්නයකටම සෑම ගැටලුවකටම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නෑ කියන එක මිනිස්සුන්ට තේරෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මම දන්නවා පින්නතුනේ අනිත් කුඩ වලින් ඇඟට වතුර වැටෙනකොට යකා නගිනවා ඇති. අනිත් කුඩෙන් ඇඟට වැටෙන්නේ කෙලින්. අපි මොන කොහොම කිව්වත් ඔය සමාධිය හිටින්නේ. මට වෙනවා කණ්ඩ පින්නතුනේ මිනිස්සෝ විදිහට ඉපදුනහම සංසාරේ පුරුදු කරන්න ඕන ප්‍රගුණ කරන්න ඕන කාරණා දෙකක් කියලා මම මේ බණ නවත්තනවා. සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේ ප්‍රමුඛතම තැන සඳහන් වෙනවා. අහලත් ඇති මේ අම්මලා වුණ තරම් ඕ. අර සබ්බපා පස්සා කරන සියලු පව් නොකළ යුතුය. පින්නතුනි පොඩි කාරණයක් තියෙනවා. ඔය සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. ඊළඟට උගන්වනවා කුසලස්ස උපසම්පදා. මේකට කලින් පොඩි ප්‍රශ්නකුත් අහලා ඉන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? සැකයක්වත් නැද්ද? දෙවැනියට උගන්වනවා සියලු කුසල් පමණක් වැඩි යුතුය. මේ කුසල් වඩන්න පුළුවන් ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. මතක තියාගන්න. පින්නතුනි මැරෙන්න කලින් මේ දෙක පිරිමහ ගන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. පින්නතුනි සංසාරේ මිනිස්සු වෙලා උපදින්නේ කල්ප ගානකින්. ඔය කවදනම් පින්නතුනි අපි ආයෝ ඉඳගෙන බණ අහන්නද? ආයෝ අවස්ථාව ලැබෙන්නේ. මට දැන් එනකොට වඳුරබින් කතා කරා වඳුරබත් මේ වාගේ. වඳුරබ දැන් මට කියනවා ඉක්මනට එන්නලු. 7ට නෙමෙයි 6ට විතර බණ පටන් ගමුලු. ඒ ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා. මේ හැම එකකින්ම පේනවා දැනෙනවා මිනිස්සුන්ට ඕනේ අර පව් නොකර ඉන්නේ කොහොමද? කුසල් පමණක් වඩන්නේ කොහොමද කියන එක දැනගන්න. එනිසා මේ කියන කරුණු කාරණා දෙක ඔය ඉතින් වැස්සේ තෙමි බණ අහන එකේ තේරුමක් තියෙන්න ඕන. ඉඳගෙන ඉන්න එකේ තේරුමක් තියෙන්න ඕන. මේ කියන හැම එකක්ම මේවා හෙට ඉඳන් කරන්න බලන්න. මේවා හෙට ඉඳන් ජීවිතේ පටන් ගන්න. මිනිස්සුන්ගේ රැකෙන්න ඕන සුරක්ෂිත වෙන්න ඕන කුඩාම සමාජ සංස්ථාව තමයි විමුක්තිය දකින්න නිවන් දකින්න නම් ඔය පවුල කියන කාරණේ
පින්නතුනි ජීවිතේ පුරුදු වෙන්න. පවුල පන්සල වගේ තියාගන්න. මිනිස්සුන්ගේ පොඩි කාලේ ඉඳන් මිනිස්සු පවුපින් ඉගෙන ගන්නේ කොහෙන්ද? දැන් ඔය මෙතන තාත්තලා ඉන්නවනේ. තාත්තලාගෙන් මම මේ අහන්නේ. මේක තෙමි තෙමි හරි කමක් නෑ අහගන්න. තාත්තලාගෙන්මයි අහන්නේ. අපි හදපු අපේ දරුවෝ වැඩිපුරම අකුසල් සිතුවිලි වලින් පෝෂණය කරේ කවුද? ගෙවල් වලින්. දැන් ඔය තාත්තලා ඔහොම ඉන්න ගමන් කල්පනා කරන්න ඕනේ. ආමුදුරනේ ඔය අපූර්වට මේ පොඩි උන් ඉස්සරහ ඒක මේ අම්මලාගෙන් දැනගත්තා. මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා දෙනවා. කාගෙන්? පිට මිනිස්සු බයිනවා. පාරේ යන මිනිස්සු බයිනවා. කවුද බයින්? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. කුණුහරුප පළල ඇති මේ වෙනකොට පගෝදි ගන්න. වැඩිපුරම කුණුහරුප කියන්නේ කොහෙද මිනිස්සු? දැන් ඔය තාත්තලා කල්පනා කරන්න ඕන හිටගෙන ඉන්න ගම. අපූර්වට කෙලලා පාර යනවා කෙල්ලා කියන්නේ මේ. බීලා පාර යනවා විත්තියක්වත් නැහැ. පොලිසියටත් එක්ක ටෝක් කරනවා නොබීපු ගානට. ගෙදර ගියපු ගම මතක තියාගන්න. මිනිස්සෙකුට හැදෙන්න බලපානවා. පින්නතුනි මෙව්ව හදාගන්න නැතුව චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් තේරුමක් නැහැ හොඳේ. ආර්ය සහ පරිසරය අර සමාජ විද්‍යාව උගන්වන්න. අර සත්තිගුබ්බ ජාතකයේ අහලත් ඇති මං හිතන්නේ. හොරු ගාවට වැටිච්ච ගිරවුන්ට මොකද වුනේ? ඒ ගිරවුන්ගේ කතාව හරි අශිෂ්ටයි අශීලාචාරයි. තාපසාරාමයට වැටිච්ච ගිරව්. ඒ ගිරව් හරි ශාන්තයි හරි ප්‍රියශීලී. දැන් මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ. අපි අපේ දරුවෝ ඉස්සරහ ගෙවල් වල කොච්චර කුණුහරුප කියනවද? මේවා හරි පොඩි දේවල් වෙන්න. මේ දරුවා බඩේ ඉන්නකොට බිරිඳට කුණුහරුපෙන් බයිනෝ. ඔය මොන තාත්තද? මේ දරුවෝ ඉස්සරහ තමන්ගේ බිරිඳට වෙන මිනිස්සු පාවලා දීලා බයිනෝ. බයින්නද? දරුවෝ ඉස්සරහ අය කොහෙ පවුල්ද පින්නතුනේ? අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අද ඉඳන් ජීවිතේ හැඩගස්ව ගන්න. මම මේවා හැම තැනම කියනවා. හොඳට මතක තියාගන්න. බුදුරු ගන්නනවා වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට තියෙන්න ඕන පින්නතුනේ වචනේ සංවර භාවය. වචනේ සංවර භාවය හදාගන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මෙවුවා මේ බල්ලොන්ට බලලුන්ට කිව්වට තේරෙනවද? හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ගෙදර බණහඬ ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරු සියලු දෙනාම කල්පනා කරන් මං තාත්තලා විතරක් නෙමෙයි කොල්ල බයිනවා අම්මට වේසි කියලා. බයින්නද? කොල්ල බයිනවා තාත්තට. අපූර්වට කියන තෝතෝගේ වැඩක් බලාගන්න කියලා. පොඩි කාලේ ඉඳන් දුක් විඳලා හදලා අවසානයේ අම්මට තාත්තට මෙහෙම අහන්න වුණාම මොන අපායේ උපදින්නද?
සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ මුළු ජීවිතේ එපා කෙරෙව්වේ තිත්ත කෙරෙව්වේ දෙමව්පියෝ. සමහර දරුවන්ට අපිරියා වෙලා කවුද? අපූර්වට කියනවා හාමුදුරුවනේ තොපි හැදුවට වඩා හොඳයිලු නිකන් හිටියනම්. කියන්නේ දරුවන්ට කතා කරන්නේ තාතෝ කියලා. මේවා නම් හැදෙන්න ඕන පින්නතුනේ. බුදුරු උගන්වන්නේ වචනේ සංවරකම වටිනු. ඔයත්තන්ට ඕන නම් වචනේ සංවරකම මම පැහැදිලි කරන්නද? ළඟ ඉන්න මනුස්සයාට තව තෝතෝ කියලා කතා කරන්න ඕන. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොට? පැහැදිලි නේ මං කියන එක. වෛරය ඇති වෙන්නේ තරහව ඇති වෙන්නේ. දැන් අර පැහැදිලිද වචනේ කොච්චර බලපානවද? මං හරි කරුණාවෙන් ඇත්තටම මම මේ බණට එන්න පුළුවන්කමකට ආව නෙමෙයි. අර වෛරස් ලෙඩ මම අද මේකට ආවේ නැත්තම් මොකද වෙන්නේ? වෙඩි තියයි මට ගිහිල්ලා. දැන් මේක ඉවරච්ච ගමන් වඳුරබ ධර්ම දේශනාව. ඔයත් සමහර විට මෙතන දෙකේ ඉඳන් ඉඳගෙන ඇදිනේ. මං උදේ 5 මාට පන්සලෙන් ආවේ. 10ටනේ ආවේ. 5 මාරයි එනකොට. අද යවෙන්නේ බලංගොඩ යන්න ඕන අනිද්දා. හෙට අලුත්ගම කියලා. එනිසා මේ කියන එක වචනයක්වත් නාස්ති කරන්න එපා. හෙට ඉඳන් අම්මට තාත්තට දරුවන්ට කවදාවත් තෝ කියලා කියන්න එපා. බිරිඳට කවදාවත් කුණුහරුපෙන් කතා කරන්න එපා. මම කියනවට සති 3ක් විතර මෙව්ව කරන්නකො. නිකන් මේ කියනවට කරන්නකො. තව මේ දරුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ. මේ දරුවන්ගෙන් අහන්නේ තරුණ කතන්දරයක් නෑ. දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ. ඔය කවද්දන්තිමේට අම්මට මගේ අම්මේ කියලා කතා කරුවේ. කවද්දන්තිමේට තාත්තට මගේ තාත්තේ කියලා කතා කරුවේ. එහෙම කතා කරනවද ගෙවල් වල? අම්මා තාත්තා හරි කැමති මොකේද? අර මතුගම් පැත්තේ බොනවද නැහැ? නානවලු. ඔය නෑර බොනවනම් තමයි මේ ප්‍රශ්න ටිකක් හටගන්නේ. දරුවන්ට බිරිඳට ස්වාමියාට අර උගන්වන්නේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මංගල සූත්‍රය කියනෝ නේද? මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝ ඔච්චරයි. ගෙදර 7-800ක් ඉන්නවද? මේ 5 දෙනා එක්ක ඉන්න බැරිකමනේ තියෙන්නේ. මිනිස්සුන්ගේ සතුටයි සැනසීමයි තීරණය වෙන්නේ පවුල මතද පිටස්තරය මතද? ඔය මන්ත්‍රීතුමාගේ පුතා රිමාන්ඩ් කරපු දවසේ ජීවිතයට ඇස් දෙකෙන් කඳුළුවක් කිරලා තියෙනවා. අම්මගේ තාත්තාගේ බොක්ක උණු වෙන්නේ කැවුතු උණු වෙන්නේ මොකේද? දරුවන්ට විතරයි. ඒක දැනෙන්නේ දරුවන්ට. හැබැයි ඕක දරුවන්ට දැනෙන්නේ. ජීවිතේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ අර නොදැනෙන්නත් හේතු දෙනවා. මට කොල්ලෙක් කියනවා මීරිගම් පැත්තේ හාමුදුරුවනේ අරක මරන්න හිතලලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා.
කොල්ලා කියනවා හාමුදුරුවනේ හැමදාම කෙලලා ඇවිල්ලා අම්මට තඩි ගහනවලු. මේ අම්මලා ගුටි කාලා ඇති ඕන තරම්. ගහලා නැද්ද? ගහනවා. හැමදාම කුණුහරුපෙන් බයිනවලු. දරුවන්ට අප්පිරියා වෙනවා. මතක තියාගන්න. එහෙම අප්පිරියා වෙන්න දෙමව්පියෝ වෙන්න එපා. මේක දෙමව්පියොන්ගෙන් තියෙන්නත් ඕන දරුවන්ගෙන් එක වචනය. හෙට ඉඳන් දරුවන්ට කතා කරන්න. මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. පුරුදු වෙන්න. අපි ආයේ කවදා කතා කරන්නද පින්නතුනේ? මේ දරුවන්ගෙන් තව පොඩි ප්‍රශ්නයක් අහනවා. කවද්ද ගිහිල්ලා අම්මා තාත්තා වැළඳගත්තේ? තාත්තලා කැමති නැද්ද තමන්ගේ දරුවා ඇවිල්ලා මං තුරුල් කරගන්නවට? මගේ තාත්තේ මගේ අම්මේ කියලා වැළඳ ගන්න ඕනේ. වෙන්න දුන්නේ මේවා හැදෙන්නේ නැතුව කියන්න බලන්න මොනවාද හදන්න තියෙන්නේ? මේ gedara සත්පුරුෂකම නැත්තම් කොහෙද තියෙන්න ඕනේ? ඒ නිසා එකටම ජීවිතේ පුරුදු වෙන්න. පවුල්වල උදවියත් එක්ක හරි අපූර්වට ඉන්න. සියලුම කුසල් අකුසල් තීරණය කරන්න පුළුවන්. අපි gedara හැදෙන විදිහ. සියලුම කුසල් අකුසල් තීරණය කරන්න පුළුවන්. අපි පවුල තුල ඉන්න විදිහ. එනිසා සත්පුරුෂ තරුණ මහත්තුරු දැනගන්න. හෙට ඉඳන් ඔය අම්මට තාත්තට තෝ කියලාවත් කියන්න එපා. ඔය ඊයේ පෙරේද මට හරියට මුස්ලිම් තරුණයෝ බණ අහනවනේද? ඒ ભેදයක් නැහැ කතෝලික එහෙම එකක් නැහැ බණ අහනවා. එහෙම අහන්න ගත්තට පස්සේ තමයි දකින්නත් ඇති මේ කතෝලික සභාවෙල්ලු මම මහාන කරලා එවලා තියෙන්නේ. බුදුදහම විනාශ කරන්න. ඔය පොල් කොම්බ ඕව වැඩන්නේ. මුස්ලිම් තරුණයෝ කියනවා අපි සාදුගේ බණ අහන්න ගත්තට පස්සේ කවදාවත් මේ මතුගම් පැත්තේ ගංජා කුඩුවයිස් තියනවද නැහැ? නැ සහතිකම අහන්න දන්නේ නැතේද? මේ තියනවලු. මතුගම තරුණ මහත්තුරුන්ට යෝජනාවක් කරනවා. මේ කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් පෙති කාඩ්ඩයක් හරි තියෙනවා. කරන ප්‍රමුඛම යෝජනාව තමයි මෙවුවා මේ පොලිසියට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. තරුණයන්ට පුළුවන්. අර පැටවු කියනවා හාමුදුරුවනේ වෙනදා ගෙදර එනකොට 11යි 12යි. පහුවදා උදේ නැගිටිනකොට අම්මගේ මූණ තඩිස් වෙලාලු. රට ඉන්නකොට මං කොහේ හරි කියපු බණක් අහලා කොල්ලා ලංකාවට ඇවිල්ලා මේ අම්මා උයපු ගමන් බත් කෑවලු. ඔච්චරයි. කාලා අම්මත් එක්ක කතා කර කර හිටියලු. කියනවා හාමුදුරුවනේ අම්මගේ පුදුම ආදරයක් මට දෙවුනේ කියලා. මේ තරුණ මහත්තුරු කවත් අන්තිමේට අම්මත් එක්ක බත් කෑවේ. කවත් අම්මත් එක්ක ගෙදර හිටියේ. කොල්ලෝ ගිහිල්ලා එනකොට රෑ 10යි 11යි 12යි. දරුවෝ කන කොටයි අඳින කොටයි වැඩිපුරම සතුටු වෙන්නේ අම්මයි තාත්තයි. තරුණ මහත්තුරු පුරුදු වෙන්න. මේ මතුගමින් කුඩු නැත්තටම නැති කරලා දාන්න. ඔය කොල්ලෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ මට පව් කියලාත් හිතුණා. විකුණන එක නැවැත්තුවලු. මොරටුවේ විකුණන කොල්ලෝ. මං ඇහුවා දැන් නඩුවලට සල්ලි කොහෙන්ද?
කමක් නෑ හාමුදුරුවනේ. මම කියපු දෙන් කිව්වා. අනිත් එවුන් බේරෙනවලු. බලන්න. මේ ජවයේ තියෙන තරුණයන්ට කරන වැරද්දෙන් මිදෙන්න පෞරුෂය තියෙන කාටද? ඒ හයිය තියෙන තරුණයන්ට විතරයි. කොල්ලා කියනවා මම ගියපු දෙන් සල්ලි නෑ ගෙවන්න. ඉතුරු එවුන් බේරේලු. කවුද ඉතුරු එවුන්? කොල්ලෝ ටික ආයේ කුඩු ගන්න එකක් නෑලු. මම විකුණන එක නවත්තපුවාම අනිත් එවුන් බේරෙනවලු. මොකක්ද මේ ආශ්චර්ය? මේ තමයි ධර්මයේ ආශ්චර්ය. මම මේ කියන්නේ ඔබ විකුණන උන්ට හෙට ඉඳන් තඩි ගහන්න කියලා නෙමෙයි හොඳේ. තරුණ මහත්තුරු එක්කහුව වෙන්න. ඔය මේ මතුගම බස් ස්ටෑන්ඩ් එකේ නම් කොහොමද දන්නේ? ඔය පන්ති දවස්වලට බලන්නකො බස් ස්ටෑන්ඩ් එකේ. මේ පොඩි පැටවුනේ. මේ හරි දුක හිතෙනවා පින්නතුනේ. අම්මා තාත්තා ණයට සල්ලි ඉල්ලලා පන්ති කාඩ් එකට මේ ක්ලාස් ෆීස් ගෙවන්නේ. මේ කොල්ලොන්ගේ එකම හපංකම පෙති කාඩ් එකක් ගන්න එක. මේ පොඩි පැටව මේ උන්ගේ කටවල් පුරවගෙන දුම්කල පළුවලි. කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුම්කල පළුවක් තියෙනවා. මේ අපේ කවුද මේ නැති වෙන්නේ? මේක මෙහෙම වෙලා බෑ. මේක මෙහෙම දිගටම ගියොත් කාටද බණ කියන්නේ? මේක මෙහෙම දිගටම ගියොත් මොකක්ද අපිට ඉතුරු වෙන්නේ? පන්සල් හදන එකේ තේරුමක් තියෙනවද? ඒ නිසා මතුගමින් ওই ජරාව සේරම නැති වෙන්න ඕනේ. මේ ජවය මේ බලය තරුණයන්ට තියෙනවා. එක්කහුව වෙලා කතා වෙලා නැති කරලා දාන්න. කතා වෙලා නැති කරන්න. ඔය කුඩු අයිස් මොකවත් මේකේ විකුණන්න දෙන්න එපා. අර මේකට වැඩිපුරම ගොදුරු වෙන්නේ කවුද? නැත්තිම බැරිම කොල්ලනේ. නගරට පන්ති යන උසස් පෙළ ළමයා. එනිසා මේවා මේ ඔබතුමන්ලටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ පොලිසියට කරන්නත් බෑ. මොකද මේ ටෝච් ගහගෙන ඉන්නද විකුණන තැන් වලට ගිහිල්ලා. මේක කරන්න පුළුවන් විකුණන උදවියට විතරයි නවත්තන්න පුළුවන්. මේ මුළු මතුගමම මත්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් වෙන්න ඕනේ. උදේ ඉඳන් රස්සාවක් හොයනවා මොකේද? හරි දුකයි. රුපියල් 2000ක් හොයාගන්න. එනිසා මේ මතුගම මට ලොකෝ විශ්වාසයක් තියෙනවා. හෙට ඉර පායනව සත්තයි එලෙසම. හෙට ඉඳන් මතුගම වෙනස් වෙයි. එහෙම නැත්තම් මේ ආශ්චර්යයක් තියෙන්නේ නැහැ. මේ ධර්මයේ ආශ්චර්ය නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අම්මලා වෙනස් වෙන්න ඕනේ. තාත්තලා වෙනස් වෙන්න ඕනේ. ඔකට වෙනස් වෙන්න අමාරු නම් මම පොඩි යෝජනාවක් කරන්න. මිනිස්සු ජීවිතේ වැඩිපුරම ගොඩනගා ගන්නේ අර පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔයත් කවදා හරි ඔය ජීවිතේ සැක කරා නම් සැක කරේ කවුද? ඔය කවදාවත් අපිව සැක කරලා තියෙනවද? අපි සැක කරේ කවුද? අනේකව ජීවිතේ කවදා හරි ඔය කටෙන් කුණුහරුපයක් කිව්වා නම් කිව්වේ කාටද? අපි අපිට කවදාවත් කුණුහරුපෙන් බැනගෙන තියෙනවද? කාටද බයින්නේ? පින්නතුනේ අනුන්ට බනින්නේ. පව් පිරෙන්නේ කාටද?
මිනිස්සු වෛර කරන්නේ කාටද? මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? වෛර කරන්නේ අනුන්ට. ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. මිනිස්සු ගතු කියන්නේ කා ගැනද? පද හදන්නේ කාටද? මිනිස්සු කේලම් කියන්නේ කාටද? මේ ජීවිතේ හැම එකක්ම කරන්නේ අනුන්ට. ඔය කැත වැඩේ නවත්ත ගන්නකො. මොකද්ද කැත වැඩේ? හරි කැත පුරුද්දක් පින්නතුනේ අනුන් ගැන හොයන එක. පුදුම රුදාවක්නේ තියෙන අනුන්ගේ දේවල් බලන්න. ඕකෝන්නම් දැන් යන ගමන් බලන්න පුළුවන්. බණ ඉවරලා යන ගමන් කාට හරි කියන්න මම මේක නිකන් කියනවට කරන්න ඕන. යන ගමන් කියන්නකො මේ අහවලාට පොඩි වැඩක් වුණා. පස්සේ හම්බුනහම කියන්නම් කියලා. අය අර මනුස්සයා නින්දේයිද අර ගහ ගන්නකා. පුදුම කැක්කුමක් තියෙන්නේ මොකේද? අනුන්ගේ දේවල් හොයන්න. පුරුදු වෙන්න. අනුන්ට කඹරන එක නවත්තන්න. පින්නතනේ ඉපදෙච්ච අපි ජරාවට පත් වෙනකොට ව්‍යාධියට පත් වෙනකොට අපි හැඩ ගැහිලා තියෙන්න ඕනේ. මම ඔය මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. කොච්චර කාට කොයි විදිහට මේවා කරන්න ගියත් පින්නතුනේ මට තේරෙනවා වැස්ස හරි සැරයි. මොකද ඉතින් කරන්නේ? ඔය පොඩි උන් ටිකක් පරිස්සම් කරගන්න. බණ හැව්වා කියලා නෑ ලෙඩ හැදෙන්න ගත්තාම හැදෙනවා. ඔය මට අර මුලින්ම කියන්න හිටියේ කියන්න බැරි වුණා. මතකම පිම්පකට හරමේ ගහනවද නෑ? ඔය ෂොට් එක දෙයි බලාගෙන හොඳ නෑ හැම මම අත්දැකීමෙන් කියන්නේ. කට්ටියම සාකු වලට දානවා. පර්ස් එක ෆෝන් එක පරිස්සම් කරගන්න. නැත්නම් බණ අහලා යනකොට ඇත්තන්ට හිතේ කනගාටුවේ යන්නේ. මිනිස්සු වෙලා ජීවත් වෙච්ච අපි කාට කවුරුමත් නැහුණත් අවසානයේ විඳින්න විඳවන්න වෙන දෙයක් තියෙනවා. ඔය මම ගියා පින්නතුනි අපේ බිබිලේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න. ඔයත් මේක හොඳට මතක තියාගන්න ඕනේ. අර දැකලා තියෙනවද පින්නතුනි අර නහයට බටයක් දාලා කණ්ඩ පොණ්ඩ දෙන මිනිස්සු ඕන තරම් දැකලා ඇති. තාත්තට හොඳට සල්ලි තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මට මේවා බිබිලෙන් විතරක් නෙමෙයි සිංගප්පූරුවෙනුත් දෙලා තියෙනවා. මම ওই දේශනාවකට ගිහිල්ලා මවුන්ට් එලිසබෙත් එක උඩ හෝටලේ හිටි අපේ ලංකාවේ අම්මා කෙනෙකුට පිරිත් ටිකක් කියන්න ගියා. මට එදා තමයි පින්නතුනේ මේ ජරාව ව්‍යාධිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගියේ. අපේ අතපය වාරු තියනකම් අපේ කකුල් දෙක අපේ කට අපේ ඇහැ අපේ කන පින්නතුන් හිතන්නේ හැමදාම වැඩ කරනවා කියලාද? ඔය බොහොම ටික කාලයයි වැඩ. ඔය බොහොම පොඩි කාලයයි වැඩ. අපේ මොන බලපුලුවන් කාරකම් තිබ්බත් මං ගියා අර අම්මා හම්බෙන්න රෝහලට. අර නහයට බටයක් දාලා බලාගෙන ඉන්නවා. දෙමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාර්යාච පරියේෂණ. අනාර්ය පරියේෂණ ජාතිය ජරාව ව්‍යාධිය මතක තියාගන්න. අපි ජරාවට පත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු. මට කල්පනා වුණා අර නහයට බටේ දාලා තියෙනකොට වතුර ටිකක්වත් බොන්න පුළුවන්? බත් ටිකක් කන්න පුළුවන්? පින්නතුනේ මේ අපිට වෙන දේ.
ඔය හතර හන්දි වළංගු තියෙනකොට කටපය පාරම්බෑ වාගේ එහෙම නෙමෙයි. මිනිස්සු හිතන්නේ මැරෙන්නේ නැහැ කියලානේ ජීවත් වෙන්නේ. අර මං විශ්වවිද්‍යාලේ ඉන්නකොට පේරාදෙණියේ තරුණේ අර මතුගමත් චණ්ඩි ඉන්නවද? ඔබතුමා වෙන්න. ඔය නෑ සමහර ටවුන් වල ඉන්න ඔය මේ එන IRC කාරයෝ කියලා හිතන් ඉන්න. ඔය බස් වලින් රුපියල් 50 100 ගන්නවා. ඕවනේ කරන්නේ චණ්ඩි කියලා. ඇතිද යන්න ගැහුවොත් එහෙම දෙකට කරනවා. ඔය ඕව තමයි කරන්නේ. ඒ වගේම කොල්ලෙක් පෙරාදෙනේ හිටියා. මම මේ කියන්නේ නගරවල ඉන්නේ තරුණයන්ට කියන්නේ. මේ කොල්ලා ඇඟිලි දික් කර කර අර වයසක මාමලා දෙන්නෙකුට බනිනෝ. මං කියලා තියෙනවා මේවා. මේ කොල්ලා එකපාරම හක්කට අත තියාගත්තා. මොකද්ද කොල්ලට උනේ? කොල්ලට අංශභාගය ආවා. මේ සද්ද දදා හිටිය අර වයසක මිනිස්සු දෙන්නේ උඩ. අර අංශභාගය හැදෙනකොට කට ඇද වෙනවනේ. කොල්ල හක්කට අත තියාගත්තා. වෙනතුනේ මට කල්පනා වුණා. ඊට පස්සේ අර මාමලා දෙන්න පැනලා අල්ලගෙන වීල් එක දාගෙන අරගෙන ගියා. නොසිතූ මොහොතක නොසිතූ දේවල් සිද්ධ වෙයි. එක වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. එක වචනකින්වත් සංසාරේ ඈත් කරගන්න එපා. රෝහල් වලට ගියපුවාම පේනවා බලකාරකම් දලකාරකම් තිබ්බ මිනිස්සු. අහිංසකව හිට මිනිස්සු දුප්පත්ව හිට මේ සේරම ජරාවට ව්‍යාධියට පත් වුණාම පිරිත් කියන්න ගියපුවාම සමහර ලෙඩ්ඩු කොල කෑල්ලක ලියලා දෙනවා. හාමුදුරුවනේ වතුර තිබහයලු. ඔච්චරයි ඉල්ලන්නේ. මේක අපිට වෙන්නේ නැද්ද? අර දැක්කද ඊයේ පෙරේදා බයිසිකලේ උඩට පොල් ගහක් කඩන් වැටලා කොල්ල මැරිලා තිබ්බා. කඩු ගන්නාවේ පෙරේදා. තුන් හිතකින්වත් හිතන් ලැද්ද නේ උදේ කණ්ඩ යන්න ඇත්තේ කඩේට. විනාඩි 10න් විතර මම මෙහාට උනේ නූරෙලිය යනකොට. උතුවන් කන්දේ බණ ඉවර වෙලා වාහනේ නවත්තලා කඩේට ගියා. කනකොට හිතන්නත් උඩින් ගලක් පෙරෙල්ල මැරෙයි කියලා. මට කියන්න මේකේ මොකද්ද වෙන්නේ? මේ එහෙම මැරෙන මිනිස්සු පින්නතුනේ අපි ජරාවටපත් වෙයි ව්‍යාධියටපත් වෙයි. මට තව එක කාරණයක් කියන්න ඕනේ. අර පැම්පස් සඳනව නේද අර වැසිකිලි එකයි යන්න බැරි කට්ටියට. ඕක අපි අපේ පහසුවට කෙරුවට මට ඒක තාත්තා කෙනෙක් කියනවා. මේ කාට වෙන දේවල්ද මම මේ කියන්නේ? මට අපිට වෙන දේ කියනවා. හාමුදුරුවනේ ජීවිතේ අප්‍රසන්නම වැඩේ මේකලු. මොකද්ද? තමන් දැන වැසිකිලි ගියා කියලා කොච්චර අපිරියයිද? කොච්චර පිළිකුල්ද? ඒක කොහර බුදුරු ගන්නනෝනේ අත්තාහි අත්තනෝ නැති. පින්නතුනේ මේකේ අපිට අපි නැති වෙනවා. මගේ ඇඟෙන් මට වැඩක් නැති වෙනවා. හොඳට මතක තියාගන්න. මගේ මේ කටින් කතා කරන්න බැරි දවසක් එන්නේ නැද්ද?
එනවනේ. වතුර ටිකක් බී ගන්න බැරි දවසක් එන්නේ නැද්ද? මේකට මේ බාල තරුණ මහලු කියලා ભેදයක් තියෙනවද? මම දැක්ක മന്ത്രിතුමා කොල්ලට අවුරුදු 28ක් විතර ඇති. අර ගුදමාර්ගේ ප්‍රශ්නයක් වුණාම අර බඩට බටයක් දාලා පැකට් එකක් එල්ලනව නේද? කොල්ලෙක් ඔය පැකට් එක එල්ලගෙන ඉන්නවා. කොල්ලා කියනවා හාමුදුරුවනේ කවදාවත් හිතුවේ නෑලු මල්ල පහ පැකට් එක බඩේ එල්ලගෙන අත උඩ තියාගෙන බත් කන්න වෙයි කියලා. මේක ජරාවේ ස්වභාවය නෙමෙයිද? දැන් කියන්න බලන්න මේකේ මොකක්ද බේරගන්න තියෙන එදිරිවාදිකම? මොකද්ද බැනගෙන මරාගෙන පිරිමහන්න තියෙන වෛරය? මොනාට තොච්චර ඔට්ටු වෙන්නේ? මොකද්ද මේකේ විසඳගන්න තියෙන ගැටලුව? පුත්තාමත්ති ධනම්මත්ති බුදුවරු උගන්වන්නේ මට පුත්තු ඇත, මට ධනය ඇත, මට බලය ඇත කියලා මෝඩ මිනිස්සු උදම්මනන අත්තාහි අත්තනෝනත් අපිට අපිවත් නෑ පෙන්නතුනේ. මගේ අතින් මට වතුර එකක් අරගෙන බොණ්ඩ බැරි වෙන දවසක් එනවා. එන්නේ නැද්ද? මගේ අතින් මට වතුර ටිකක් අරගෙන බොණ්ඩ බැරි වෙන දවසක් එනවා. ඕක කාටද වෙන්නේ නැත්තේ? මම ඕක දැක්කා. ඉහළම ප්‍රකෝටිපති මිනිස්සුන්ටත් ඔය දේ වෙනවා. මේක සත්තුන්ටත් වෙනවා. ජරාව ව්‍යාධිය මේ හැම කෙනාටම පොදුයි. මෙහෙම වෙලා මැරෙන්න ඉන්න අපි මතක තියාගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණු හරපයක්වත් කියලා බනින්න එපා. ඔච්චරයි. හෙට ඉඳන් කිසි කෙනෙකුට හිතක්වත් රිදෙන්න වචනයක් කියන්න එපා. පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. මෙව්ව නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය විතරයි. පින්නතුනේ මේක අවසානයේ මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට ඒ කියන්නේ එහා පැත්තත් පේනවා මෙහා පැත්තත් පේනවා. කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. අපි කරගත්ත පින් ටික පව් ටිකත් එක්ක මේක ගැට ගහ ගන්න එපා. ඒ නිසා හෙට ඉඳන් කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ කොල්ලොන්ගේ කැත පුරුද්දක් තියෙනවනේ මොකක් හරි වෙච්ච ගමන් හෙල්මට් එක නැදලා ගන්න. ලක් දිඩිරියන් ගාලා තාරිනවා. ඔවා නවත්තන්න. තරුණෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඔය හෙට ඉඳන් බොන්න එහෙම නැහැ එක එක සිගරට් බාගවා. නේ කොල්ලෝ. ලැජ්ජාවක්වත් නැද්ද? කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. සමහර කොල්ලෝ ඉන්න බීඩියක්වත් නැත්තම් උදේට වැසිකිලි යන්නේ නැලු. මොන ජරා පුරුදුද? තරුණය වුණාම එහෙම බෑ. තරුණයන්ට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඔය එක එක අපස්ස යන එක නවත්තන්න. කොල්ලොන්ගේ තියෙන කැත පුරුද්දක් තමයි බයිසිකල් වල නැගලා යන්න පිටිපස්සේ. මෙහෙම බෑ. අහලා බලනකොට අවුරුදු 27යි තවත් බත් කන්නේ ගෙදරින්. අඳින්න ඩෙනින් 3ක් නැහැ. මේ තියෙන්න ඕනේ බ්‍රේස්ලට් එකක් තියෙන්න ඕනේ චේන් පොටක් තියෙන්න ඕනේ.
සිගරට් එකක් බොන වෙලාවේ බිත්තර ගෙඩි දෙකක් කෑවනම් මොකද වෙන්නේ අරගෙන ගිහිල්ලා? ඔය ඇඟපතවත් දෙයි අඩුම තරමේ. ඒව මොකවත් නැහැ. කෑවනම් මොකද වෙන්නේ? දැන් කවද්ද මේ තරුණ මහත්තුරු අන්තිමේට ගෙදරට මස් කිලෝ එකක් අරන් ගියේ? කවදාවත් මේ තරුණයෝ මෙහෙම වෙලා බෑ. තරුණයන්ට හොඳ අනාගතයේ අභියෝග ජය ගන්න පුළුවන්. යර පෞරුෂය තුලින් වැඩක් ගන්නව නම් තරුණයන්ට පුළුවන් වෙන්න ඕනේ. එකටම හොඳ ඉවසීමක් තියෙන තරුණ ප්‍රජාවක් ඉන්න ඕනේ. ලොකුම ප්‍රශ්නේ තමයි කොල්ලොන්ට ඉවසලා පුරුද්දක් නැහැ. මං වැඩි වෙලා බණ කියන්නේ දැන් පැයක් ඉවර වෙලා තියෙන්නේ. ඇත්තෝ දෙමෙනව නොසැහෙන්න ඒකයි. තරුණයන්ට තියෙන්න ඕන අම්මගේ තාත්තගේ හීන එලි දක්වන්න පුළුවන් දැක්මක් තියෙන්න ඕනේ. ඔය පොඩි කොල්ලෝ ඉන්නවා මේ මතුගම ටවුන් එකෙත් එහෙම ඇති. මේ අතවල් කපා ගන්නවා පොඩ්ඩ බැරි වෙච්ච ගම. ඔය බෝතල් මුඩි වලින් පතුරු වලින් අනේ ගොංකම. කවුරු හින්දාද? තරහ වෙලාලු. මේ අපේ පොඩි දරුවෝ එහෙම වෙලා බෑ. මේ තරුණ මහත්තුරු දැක්කද අර මැදවච්චි අම්මට පොරවෙන් කොටලා මැරුවා. නිට්ටඹුවේ තාත්තා කියනවා පුතේ ඔළුවේ ගැටලු. ඇයි කියලා අහනකොට එකම පුතා ඇදලා අරගෙන තාත්තගේ ඔළුව බිම ඇන්නලු සල්ලි දීපන් කියලා. මේ අම්මලා තාත්තලා කොච්චර දුක් විඳිනවද දරුවන්ගේ දින දඩබ්බර වැඩින්ද. ඒ නිසා එහෙම වෙලා බෑ. ඔය සමහර කොල්ලෝ ඉන්නවා බුදිය ගන්න කොට්ටෝරේවත් හොදගන්නේ නැහැ. අපි නැගිටින්න ඕනේ. අබූරුවට බත් කාලා පිගාන කොරහට දාලා යනවා. දෙබීලා කෝප්පේ හොදන්නේ නැහැ. ඒක පුටු යටින් තියලා යනවනේ. මෙහෙම වෙලා බෑ. මම යෝජනා කරනවා බණහඬ ආපු තරුණ මහත්තුරු සියලු දෙනාටම ජීවිතේ අදහසක් නැත්තම් කිසි දෙයක් තේරෙන්නේ නැත්තම් බුද්ධවත කරන්න එච්චර. අර ඔබතුමා ලොකු පිළිමේ හදලා තියෙන බුද්ධවත කරන්න. මම මේ පිළිම හදන්න කියනව නෙමෙයි සේරට මොකද? ඔය ගෙදර බුදු පිළිමේ තියෙනව නේද? මේවා අපේ තරුණ මහත්තුරු කරන්න ඕනේ. අපේ තාත්තලා කරන්න ඕනේ. මම කියනවට කරන්නෝ. අර මම හැමදාම කියන බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න උදේට. මම රුපියල් 100ක්වත් වේදන් වෙන පින්කමක් කිව්වද? අම්මයි තාත්තයි ගෙදර හැන්දෑවේ බුදුන් වදින්න ඕනේ. ඕකවත් කරගන්න බැයි නම් වැඩක් දිනවා. කවද්ද අපේ මේ තාත්තලා මේ තරුණ මහත්තුරු ගෙදර බුදුන් වැන්දේ අන්තිමේට? එහෙම මතක තියෙන කාලෙකවත් මේව කරලා තියෙනවද? මේක කර නැතුව කරන්න බෑ. මේක හෙට ඉඳන් කරන්න. අපේ තරුණයෝ උදේට කීයට හරි කමක් නැහැ නැගිටු වෙලාවට. එයි මේ කොල්ලොන්ට තව ලඩක් තියෙනවා පාන්දර 2-3 වෙනකම් ෆෝන් එක ඔබනවනේ. න තල්ලු කර කර ඉන්නවා. අර ලුණු කපනවා යකඩ වක් කරනවා ඕවනේ බලන්න. අර සරපෝ ගෙඩි පිටින් තම්බනවා. ඔබ බල ඉන්න. ඒකලා උදේ 10ට විතර නැගිටින්න. ඔය මුස්පෙන්තු ජීවිත වලින් මිදෙන්න ඕනේ. කුලී වැඩක් හරි කමක් නැහැ කරලා නම්බුකාර විදියට ජීවිතේ ගොඩ නැගෙන්න බලන්න. සමහර කොල්ලෝ කියනවා හාමුදුරනේ 7 විතර වෙනකොට ගෙදර ඉන්න බෑලු. ඇයි? මොකෙක් හරි කෝල් එකක් දෙනවලු කෑල්ලක් හම්බුණා වරෙන් කියලා. ඔය මේ පිස්සුනේ මේ කොල්ලොන්ට. මොකක් හරි වුණාම කවුද ඉන්නේ අන්තිමේට?
ජීවිතේටවත් දෙපැත්ත හැරිලා බලන්න ළඟ ඉන්න කරපු කතා කරපු හිටපු ඉන්න යාළුවා දිහා. වැරදුනා නම් වැරදුනේ අසත්පුරුෂෝ හින්දාමයි. සත්පුරුෂෝ විතරක් ඇසුරු කරන්න. ඔය ගංජා ගහන්න කතා කරන යාළුවෝ පස්සේ යන්න එපා. ඔය පෞරුෂයෙන් හීන බාල වැඩ කරන්න එපා. කවදාවත් යාළුවෙක් පොලිසියට ඇවිල්ලා තියෙනවද අප දෙන්න? කවුද යන්නේ අප දෙන්න? අම්මයි තාත්තයි. එහෙම නැත්තම් බිරිඳ යනවා. එනිසා අපේ තරුණ මහත්තුරු හොඳට දැනගන්න. හෙට ඉඳන් උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැම් පූජාව කරන්න. ඕකේ මහ දෙයක් නෑ. කෝප්පයක් ගන්න ඕකට වතුර ටිකක් දාලා පින්නතුනේ මේ මගේ බුදුහාමුදුරුවන්ට නෙමේ කරන්නේ. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. වෙන කවුද? ඔයත් ඇයි මෙහෙම බණ කියවන්නේ? මේකට දවස් කීයක් කොට්ටු වෙන්න ඇද්ද? දවස් කීයක් සාකච්ඡා කරන්න ඇද්ද? අපි හැදෙන්න ඕනේ. තාත්තලාට පොඩි යෝජනාවක් කරනවා. තාත්තලාගේ සමහර තරුණයන්ට වඩා තාත්තලාගේ කොළුකාරකම් වැඩිනේ. ඔය මේ පැත්තේ වල අනියන් සම්බන්ධතා තියෙනවද නැහැ? මතුකම හොඳයි. එව්ව නැහැ. ඔය බොහෝ පෞල් ප්‍රශ්න මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම කිය කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. ඔය තාවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට අතවනන්න එපා. තාත්තලා විදිහට ඉන්න. අම්මා විදිහට ඉන්න. බුදුවරු කියන්නේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ විශිෂ්ටයි උත්තරීතරයි කියලා දෙන්නෙක් ඉන්නවනම් කවුද? අම්මයි තාත්තයි ඉන්න ඕනේ අම්මා තාත්තා විදිහට. තාත්තලා කොල්ලෝ වගේ ඔය නාඩ ගන්නටලා හරියනවද? නෑ. ඕව නවත්තන්න. අපේ තරුණ මහත්තුරු ඕන් හෙට ඉඳන් උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික තියෙනවා. සත්තයි වරදින්නේ මම කියනවට කරන්නකෝ. මට ඔය වාද්දුවේ තරුණේ කියනවා හාමුදුරුවනේ සතියක් විතර උදේට බුදුහාමුදුරුවන්ට කොල්ලා කිව්වේ වතුර පූජා කරා කියලා. ගාත දන්නේ තියලා වැන්දලු. පැන් ටික තියලා බුදුහාමුදුරුවන්ට අත් දෙක නළලට ගන්නකොට ඇතිවන හැඟීම. කොල්ලා කියනවා සිගරට් එකක් බොන්න හිතෙන්නේ නෑලු. ඇයි බුද්ධ වත කරන්නකෝ. තාත්තලා උදේට උයනව නේද ගෙවල් වල? ඔය මොන හරි කමක් නැහැ. ඔය පැහැෙන හොද්දෙන් හරි කමන්නේ අරගෙන ඔය පීරිසයකට බත් හැඳි භාගයක් දාලා ඕක අපේ තාත්තලා කරන්න බුදුහාමුදුරුවන්ට පූජා. හෙට ඉර පායනවා සත්තයි. පින්නතුනි මං මෙච්චර විශ්වාසයෙන් කියන්නේ. අය ඔය කටකින් කුණු හරපයක්වත් කියන්නේ. බුද්ධ වත කරන්න කවදාවත් වරදින්නේ නැහැ. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි එකට ගෙදර බුදුන් වඳින්න. ඔච්චරයි පින්නතුනි කියන්න තියෙන්නේ. හෙට ඉඳන් පටන් ගන්න. තව එකක් තියෙනවා. මම මේ කියන්නේ අපි ඉතින් අර මැරෙන මිනිස්සුනේ. මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. හතුරෝ ඇති එදිරිවාදිකම නවත්තන්න. පලිගන්න එක නවත්තන්න. ඔය ඉස්කෝලේ යන කාලේ ඉඳන් කෙනෙහිලිකම් කරපු දෙවිය ඇති. අම්මා තාත්තා වෙනස්කම් කරලා ඇති.
අසත්පුරුෂ විදිහට කැත විදිහට සලකලා ඇති. අදටත් ඔය ජීවිතේ ඉන්නව නේද දෑහටවත් දකින්න අප්‍රියසන්න මිනිස්සු. ආන්ගේ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න. එහෙම නැතුව මේක ඉවර කරන්න බෑ. පින්නතුනි මැරෙන්න කලින් තරහ නවත්තලා මැරෙන්න. මේක නවත්ත ගන්න බැරි වුණොත් සංසාරෙටම අරයි යනවා. කොහොමද අරගෙන යන්නේ? සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොපිනම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. සංසාරේ වෛරක්කාරයෝ. ඔය සමහර කසාද තියෙනවනේ බැඳපු දා ඉඳන් පවුල් ඉවරයිනේ. දැන් ඔය මේ අම්මලා පතනවා දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තට මගේ දැන් ඉන්න ස්වාමියා නිවන් දකින්නකම ලැබියන් කියලා. සේරම බෙල්ල දෙපැත්තට වන්නෝ. මේ තාත්තලා පතනවා දැන් බැඳලා ඉන්න මගේ බිරිඳ මට නිවන් දකින්නකම ලැබියන් කියලා. ඔය වෛර පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහමද ඈතින් ඉපදුනහමද? පින්නතුනේ ළඟින්මයි උපදින්නේ. බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. එනිසා වෛරක්කාරයෝ නැති කරගන්න, වෛරේ තරහව නැති කරගන්න තියෙන එකම ආත්මය මනුෂ්‍යාත්භාවය. ඕක මේකෙන් නවත්තන්න. එහෙම නැත්තම් පින්නතුනි ඕක සංසාරෙටම යනවා. එතකොට තරහකාරයෝ වැඩි. එතකොට පලිගන්න මිනිස්සු වැඩි. එනිසා ඔය ඇත්තන්ට භාග්‍යවන්ත අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඕක නවත්තන්න. කවදාවත් මිම්මනත පලිගන්න එපා. කවදාවත් මිම්මනත වෛර කරන්න එපා. මොකද ළඟින්මයි උපදින්නේ හොඳේ. අපිට වැඩිපුරම තට්ටුව දැම්මේ ළඟින් හිටපු මිනිස්සුද ඈතින් හිටපු මිනිස්සුද? අපිට වැඩිපුරම රිද්දුවේ අපි උදව් කරපු මිනිස්සුද උදව් නොකරපු මිනිස්සුද? නේ ඔබතුමාලට අත්දැකීම් ඇතියමටම ඕන තරම් කියනව නේද ඔය ඔවුන්ට කෙරුවට තේරුමක් නැහැ කියලා. ඒ පින්නතුනේ එහෙම තමයි. වෛරේ පිරිමහන්න ලං වෙලා උපදින්නේ. පලිගන්න ඕන හින්දා ළඟටමයි එන්නේ. අර කියනවනේ ළඟ ඉන්න එකාගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. හතුරු ලං වෙලා එන්නේ පින්නතුනේ. ඒ කොහෙ තිබ්බ හතුරුකන්ද? සංසාරේ ආපු වෛරය. එනිසා මේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්නතුන් හෙට ඉඳන් සත්පුරුෂෝ විදිහට ඉන්න. සබ්බ පාපස්සා කරන එකදු අකුසලයක්වත් කරන්න එපා. බල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කරන්න. මගේ ප්‍රමුඛම යෝජනාව ඔය අම්මා තාත්තා දූ දරුවොත් එක්ක හරි හොඳට ඉන්න. හරි ආදරෙන් ඉන්න. ඔය එක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අපේ තරුණ මහත්තුරු ඕක නවත්තලා දාන්න. හොඳට හම්බ කරන්න. හොඳට ඉතුරු කරන්න. අපි මේක අවුරුදු 7-800ක් ජීවත් වෙන්නේ. බණ කියනකොට මං මැරෙන්න පුළුවන්, අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. පොඩි කාලයයි ඉන්න පින්නතුනේ. ඔය මුස්පෙන්තු ජීවිත අයින් කරලා දාන්න. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න අපේ තරුණ මහත්තුරුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා පතන්. අපේ අම්මට තාත්තට නිදුක් නිරෝගී භාවයේ පතන්.
අම්මයි තාත්තයි මැරෙන්න කලින් පුළුවන් නම් අම්මටයි තාත්තටයි ආදරේ කියලා කියන්න. පැහැදිලිද මං කියන්නේ? ඔය මැරුණට පස්සේ මිනිහ බදාගෙන වෙනතනි මල කඳන් ගිලී කියලා හිතනවනේ වෙලාවකට. ඔය දැකලා තියෙනවද මල ගෙවල් වල නටන නාටක? අර අන්තිමේ පෙට්ටිය උස්සන වෙලාවේ බෙරිහන් දෙනව නේද? ඔය බෙරිහන් දෙනකොට පෙට්ටිය ආපහු බිමින් තියන්න ඕනේ. තියලා කට්ටියම එළියට එන්න ඕනේ. ශනිකව නවත්තනවා අඬන එක. බයයි අරයන් නැති වෙයි කියලා. මම දැකලා තියෙන ওই මිනිවල පවුඩර් ගන්නව නේද මල කඳන් වල. ඔළුව පීරනවා. සමහර දරුවෝ මලගෙදර එන්න කලින් නෙස්කැපේ මැෂින් එක ඕඩර් කරගෙන එන්නේ. ඇයි කියලා අහනකොට ඔෆිස් එකේ කට්ටිය එනවලු ලැජ්ජා හැබැයි අලුතේ දෙන්න. අර මරිච්ච අම්මයි තාත්තයි නෙස්කැපේ කියන කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට හරි ආදරෙන් සලකන්න. බුදුහාමුදුරුවෝ කොහොමද කියන්නේ? වතුර ටික උණු කරලා නාවන්න කවුද? එන්නතේ අම්මගේ තාත්තගේ උන්වහන්සේ උගන්වනවා. සුවඳ තෙල් ගල්වන්නලු සම්බාහනය කරන්නලු. මම මේ දරුවන්ගෙන් අහන්නේ කවද්ද අන්තිමේට සිද්ධාලේප ටිකක්වත් ගෑවේ? ඔව් මොකවත් නැහැ. ඔය අම්මගේ තාත්තගේ ඔළුව අත ගන්න මේ මගේ අම්මේ මගේ තාත්තේ කියලා හරි ආදරෙන් ගෙවල් වල ඉන්න අප්‍රමාදීව පින්දහම් කරන්න මම්මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා අපේ තරුණ මහත්තුරුන්ට ඔය මද්ද්‍රව්‍ය වලින් මිදෙන්න කුඩු ගහන එකත් නවත්තන්න ඕන විකුණන එකත් නවත්තන්න ඕනේ අයිස් ගහන එකත් නවත්තන්න ඕන විකුණන එකත් නවත්තන්න ඕන ඔය පෙතිබොන පැටව පොඩියෝ පුතයෝ නවත්තන්න මේ හොඳ ජීවිතේ ලස්සන කාලයක් තියෙන ඉස්සරහට ඔය දවසට රුපියල් 3000ක් හොයාගෙන 2500ක් වියදම් කරන එක නවත්තන්න. මේ සියලු දෙනාම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුල හරි සතුටින් ඉන්න ඕනේ. ඒ සඳහා සියලු දෙනාට සුවිසි අනන්ත බුදු ගුණේ බලය ධෛර්ය ලැබේවා සාදු 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 මම ප්‍රාර්ථනා කරනවා බණ අහන්න ආපු පින්නතුන් සියලු දෙනාට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු 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 ඔය පින්කම සංවිධානය කරපු අපේ මහා සංඝරත්නයේ ආශිර්වාදය නම් ඕනෑවටත් වැඩියෙන් ලැබිලා තියෙනවා. හාමුදුරුවරුන්ගේ නායකත්වය ඕනෑවටත් වැඩියෙන් ලැබිලා තියෙනවා. ඔය ඒකටම හරියන දේශපාලන නායකත්වයක් ලැබිලා තියෙනවා. මම මේ පක්ෂයක් ගැන කියන. ඔහොම මට ගහයි ජගත්විතාන ප්‍රොමෝට් කරා කියලා. ඔබ බලන්නකෝ හෙට ඉඳන්. ඕව ගණන් ගන්න එපා. එතකොට සඳරු මෝටරස් අධිපති ධනුෂ්ක සඳරුවන් මහතා ශ්‍රීමාල් මෝටරස් අධිපති ආශ්‍රී කන්නංගර මහතා අපේ ජගත් විධාන මන්ත්‍රීතුමා ඊට පස්සේ අපේ මතුගම් ප්‍රාදේශ සභාවේ සභාපති කසුම් මොනසිංහ සභාපතිතුමා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විධාන මැතිතුමාගේ පුතුණුවන් රසික පින්නගොඩ විතාන අපේ මහත්මයා ඇතුළු හාමුදුරුවරු සංවිධායක මණ්ඩලයේ තරුණයෝ එක්කහු වෙලා මං හිතන්නේ මතුගම ඉතිහාසය කරපු දවැන්තම ධර්මදේශනාමය පින්කම වැඩිම පිරිසක් සම්බන්ධ වෙච්ච බණදේශනාමය පින්කම පින්කමේ ආනුභාවයෙන් සියලු දෙනාට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න
හද වඩපු අම්මට තාත්තට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. දූ දරුවන්ට ආශිර්වාද කරනවා. ආශිර්වාද වේවා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාට නිවන් දකින්නත් ඒ වගේම මේ සුනෙර සිත්මෙන මැණික්ගොඩ ඉෂාරා සෙව්වන්දියේ මෑණියන් ඒ වගේම මතුගම කළුපහන ඉදිවෙන සිරිසේවලී මහා සෑයේ කටයුතු දියුණුවෙන්ටත් ප්‍රාර්ථනා කරනවා. සසර කෙලවර නිවන් දකින්න මේ මතුගම ක්‍රීඩාංගණයේ සිද්ධ කරපු ධර්මදේශනාමේ පින්කම හේතු වාසනා වේවා සාදු සාදු කියලා ආශිර්වාද ගමු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සුවපත් වේවා. තෙරුවන් සරණයි. දීර්ඝායු සම්පත් ලැබේවා.